ඔයාට ඩිග්‍රියක් තිබ්බා කියලා කවුරුවත් ඔයාට රස්සාවක් දෙන්නේ නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. මම මොකද්ද මේ කියන්නේ කියලා කියන්න. දැන් උඹලා හිතන් ඉන්නවනේ A level පාස් වෙලා කැම්පස් ගියාට පස්සේ ඩිග්‍රිය ගත්තට පස්සේ උඹලට ලොකුවට සල්ලි හම්බ වෙනවා කියලා. එහෙම හම්බෙන්නේ නැහැ. ඔයාට ඩිග්‍රියක් තිබ්බා කියලා කවුරුවත් ඔයාට රස්සාවක් දෙන්නේ නැහැ. එහෙම දෙන්න ඕනෙත් නැහැ. ඔයාගේ බිස්නස් එකක් තියනවා, ඔයාගේ කම්පැනි එකක් තියනවා, ඔයාගේ අර මම අර කතාවෙත් කිව්වා මේ ටික. ඔයාගේ ෆැක්ටරියක් තියනවා, ඔයා මිනිස්සෙක් ගන්න, ඒ මිනිස්සයාගේ අදාළ වැඩේ කරගන්න පුළුවන් නම් විතරයි. ඌ මොන විභාග පාස් වෙලාද බලන්න ඔයාට අදාළ නැහැ. හරි. ඊළඟට ඉගෙනගෙන විතරක් හල්ලි හම්බ වෙන්නෙත් නැහැ. දැන් උගල හිතන එක මෙහෙම හිතන්න. අර දන්නවද ධනංජය බණ්ඩාර කියලා හදෙක් ඉන්නවා ලංකාවේ. මිනිහා රස්සාව තමයි මනාලියෙන් නැන්දවීම. අද මනාලියෙන් නැන්ද ලක්ෂ 6ක් විතර ගන්නවා. මිනිහාගෙන් අපොයින්ට්මන්ට් එකක් ගත්තොත් දැන් අද කෝල් කරලා ධනංජය බණ්ඩාර කෝල් කරලා ඉවරලා වාගේ වෙරින් එක තියෙනවා කියලා ඉවරලා දවසක් බුක් කරොත් එහෙම හම්බ වෙන 2026 දෙසැම්බර් වගේ දවසක් තමයි හම්බ වෙන්නේ. එතකන් මේ ඔක්කොම ටික බුක් උගේ. එතනින් මෙහා දවසක් ගන්න වෙන්නේ නැහැ. හැම දවසකම මනාලිය 3 දිනකට අන්දනවා එක්කෙනෙක්ගෙන් ලක්ෂ 6ක් දෙවද ගන්නවා මේ 2026 දෙසැම්බර් වෙනකම් බුක්. ඉතින් හිතහන්කෝ ඉතින් ඒ ගාන කීයක් විතර හම්බ වෙනවද කියලා මිනිහට. ඒ මිනිහා කරන්නේ මොකද්ද මනාලියෙන් නැද්දීම තමයි කරන්නේ.